ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා JJS Studio YouTube channel එකෙන් ගෙන තවත් brand new episode එකක් එක්ක ඔයාලා මේක අහලා ඉන්නේ. ගොඩක් කට්ටිය මගෙන් request කරලා අහලා තිබ්බා අයියේ මට logo design සම්බන්ධ ඉගෙන ගන්න ඕන පුළුවන් දේ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඔන්න මම පාඩම් මාලා series එකක්ම ගේන්න තීරණය කරා logo design සම්බන්ධව logo branding සම්බන්ධව. ඉතින් මේ යන ගමනේ පළවෙනි වීඩියෝ එක පළවෙනි ආරම්භය සයින්ට වහන් කරන්නයි යන්නේ. අපි මේ වීඩියෝෙන් කතා කරනවා මොකක්ද logo එකක් කියන්නේ, logo design කරන්නේ කොහොමද, logo design එක අපි branding එකක් කරන්නේ කොහොමද, තෝරගන්න branding එකට හරියට match වෙන color palette ඒ වගේම color management කරන්නේ කොහොමද, logo එකක් හරි විදිහට concept කරලා plan කරලා design කරන්නේ කොහොමද කියලා step by step පැහැදිලිව දීප්ලි කතා කරනවා. මේ වීඩියෝ එකේ තියෙන විශේෂත්වය තමයි YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා logo design සම්බන්ධව ඉගෙන ගන්න. ඉතින් මම ඒ හැම වීඩියෝ එකකින්ම කරන විදිහට මේ මම කරන්නේ මම හැමෝටම තේරෙන විදිහට. ඒ කියන්නේ මෙතන මේ වීඩියෝ එක බලන beginners ලා ඉන්නවා, ඒ වගේම ප්‍රොෆෙෂනල්ස් ලා ඉන්නවා. මේ හැමෝටම හරියන්න හැමෝටම දෙයක් ඉගෙන ගන්න පුළුවන් විදිහට දන්න සිංහලෙන් තේරෙන විදිහට step by step පැහැදිලිව ඔයගොල්ලන්ට logo design සම්බන්ධ සම්පූර්ණ දේවල් මේ වීඩියෝෙන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක skip නොකර දිගටම බලන්න. වැඩගත් වෙන point ගොඩක් කතා කරනවා. right? එහෙනම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. වීඩියෝට යන්න කලින් මම ඔයගොල්ලන්ගෙන් පුංචි ලිමක් කරන්න කැමතියි. තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ bell icon click කරන්න අමතක කරන්න එපා. එහෙනම් like එකක් දාගෙනම යම් මේ interesting වීඩියෝ එකට. හොඳයි. මුලින්ම කතා කරමු අපි logo design කරන්න කලින් logo එකක් කියන්නේ මොකද්ද? logo branding කියන්නේ මොකද්ද? logo එකක් හරියට concept කරගන්නේ කොහොමද? plan කරගන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්න. මොකද අපි logo design එකක් එකපාරටම කරන්න ගියාට පස්සේ පොඩ්ඩක් අතරමං වෙනවා. මොකද logo එකක අරමුණ, logo එකක තියෙන rules මොනවද? ඒ කියන්නේ professionals ලා විදිහට අපි use කරන rules තියෙනවා, right? logo එක කියන්නේ standard rules තියෙනවා. ඒ rules මොනවද කියලා දැනගන්න නැතුව අපි logo එකක් design කරනවා එකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි මොකද්ද මේ logo එකක් කියන්නේ? logo එකක් මොන වගේ අරමුණක් සඳහාද නිර්මාණය කරන්න ඕන කියලා අපි step by step තේරුම් ගමු. ඉතින් මේක ඕගොල්ලන්ට boring වෙන නිසා මම මේක වැඩිදුර විග්‍රහ කරන්න යන්නේ නැහැ. මම වීඩියෝ එක ආරම්භයක් ගන්න ඕන නිසා මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්න. logo එක කියන්නේ මොකද්ද කියලා අපි දැන් කතා කරමු. right. හොඳයි. මුලින්ම බලමු මොකද්ද මේ logo එකක් කියන්නේ. නැත්නම් logo design කියන්නේ මොකද්ද කියලා කතා කරමු. logo එකක් කියන්නේ සරලව ගත්තොත් යම්කිසි ආයතනයක නැත්නම් සමාගමක නිල ලාංඡනය නැත්නම් හඳුනා ගන්න තියෙන සංකේතය තමයි logo එකක් කියන්නේ. right. logo එකකින් අපි ફોකස් කරන්නේ හඳුනා ගැනීම. නැත්නම් අපි recognition කියලා කියනවා. ඒ වගේම අනන්‍යතාවය. logo එකකින් අපි ඒ ආයතනයටම ආවෙනික අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ඕන. ඒක තමයි identify අනන්‍යතාවය අපි කරන්නේ. ඊළඟ කාරණය තමයි සංවේදනය, communication. මොකද මේ සංවේදනය කියන්නේ? අපි ඒ ආයතනයේ logo එක දැක්කම ඒ logo එක දකින පරිශීලක නැත්නම් ප්‍රේක්ෂකයා ඒ logo එකෙන් identify කරනවා ආයතනීය ફોකස් කරන audience එක තුල කතාබහක් ඇති කරනවා, සංවේදනයක් ඇති කරනවා. මේ logo එකෙන් මේ ආයතනයේ මොන වගේ සේවාවක් ලබා දෙනවද කියලා පුළුල් විග්‍රහයක් ලබා දෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ සංවේදනය කියලා. ඒ කියන්නේ ආය logo එක අපි තියෙනවා concept තුනක් තියෙනවා. හඳුනා ගැනීම, අනන්‍යතාවය සහ සංවේදනය කියලා. ඉතින් ඒ තුන අපිට ඉගෙන ගන්නවා කියන්නේ මේක ගොඩක් අදගත් වෙන point එකක්. මොකද අපි ආයතනයක logo එක design කරන්න ගත්තාම logo එකක් කියන්නේ මොකද්ද, logo එකේ තියෙන ප්‍රධාන concept තුන මොනවද කියලා අපි අවබෝධ කරගන්න ඕන. නැත්නම් අපිට ඉස්සරහට ඒ logo එක design කරගන්න අපහසු වෙනවා. right? ඉතින් මොකද නැත්නම් හරිස්සේ client එක පැහැදිලි කරන්න ගියොත් එහෙම අපිත් අපහසුතාවයටපත් වෙනවා. අපි logo design කරන්න දන්නේ නැති හින්දා. right? ඒ නිසා අපි ඒක මුලින්ම logo එකක් කියන්නේ මොකද්ද, logo එක ප්‍රධාන concept තුන මොකද්ද කියලා අපි මුලින් ඉගෙන ගන්න ඕන. right? ඉතින් හරි. අපි දැන් බැලුවා මොකද්ද මේ logo එකක් කියන්නේ කියලා. මම සරලව මේක ගහ ගන්න. right? deeply කතා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට boring වෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ ඔයගොල්ලන්ගේ data කපාගෙන මේ වීඩියෝ එක බලන්නේ ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න මිසක් මගේ කයිවාරු හාහින්න නෙමෙයි. right? ඉතින් ඔයගොල්ලන්ට logo design සම්බන්ධ සම්පූර්ණ විග්‍රහයක් අවශ්‍ය නම් search කරන්න ඕන තරම් tool තියෙනවා. ඕන තරම් AI tool තියෙනවා. ChatGPT වෙන්න පුළුවන්, Gemini වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් tool තියෙනවා. ඉතින් ඒවා use කරලා ඔයගොල්ලන්ට පුළුවන් වැඩිදුර ඉගෙන ගන්න මේ logo design සම්බන්ධ. මම පැහැදිලිව මේ වීඩියෝ එක ආරම්භයක් ගන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. නැතුව මම ඔයගොල්ලන්ගේ කාලේ කන්නවත් ඔයගොල්ලන්ට data කන්නවත් නෙමෙයි. right? දැන් කයිවාරු වහන්න නෙමෙයි ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. වීඩියෝ එක බලන්න දෙයක් ඉගෙන ගන්නනේ. ඊළඟ අපි මොකද්ද logo එකක් කියන්නේ කියලා කතා කරා. දැන්
කතා කරමු ලෝකයේ තියෙන ප්‍රධාන කන්සෙප්ට් තුන මොකක්ද කියන්නේ ඩිස්කවර් එක මොකක්ද කියලා අපි පොඩ්ඩක් අවුදන ගමු. කොහොමද මේ ලෝගය ඩිසයින් කරන්නේ? ආරම්භය ගන්න කොහොමද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. මුලින්ම මේ වීඩියෝ එක පුරාම අපි උදාහරණයක් වශයෙන් ගන්නවා. අපිට ක්ලයන්ට් කෙනෙක් යම්කිසි ආයතනයක් පටන් ගන්නවා. ඒ ආයතනේ පටන් ගන්න ඒ ක්ලයන්ට් ලෝගෝ එකක් ඩිසයින් කරගන්න ඕන. ඒකට ඔයාට ඕඩර් එකක් ලබා දුන්නා. මුලින්ම එහෙම ඕඩර් එකක් ලබා දුන්නා පළියට ඔයා එකපාරට ලෝගෝ ඩිසයින් කරන්න යන්නේ නැහැ. මුලින්ම අපි මොකද්ද කරන්නේ කියලා අපි අවබෝධ කරගන්න ඕන. ඉස්සලාම කරන්න ඕන ඔයා ක්ලයන්ට් එක කතා කරන්න ඕන ඒ ආයතනේ ඒ ක්ලයන්ට් බලාපොරොත්තු වෙන ආයතනයේ අරමුණ සහ ඒ ලැබෙන සේවය මොනවද කියලා ඔය අවබෝධ කරගන්න ඕන. ඒ වගේම ඒ ආයතනය ෆෝකස් කරන ඔඩියන්ස් එක කවුද කියලා ඔයා අවබෝධ කරගන්න ඕන මුලින්ම. ඒ වගේම ඒ ආයතනේ දැන් ක්ලයන්ට් ඉන්නවනේ. ඒ ක්ලයන්ට්ගේ අරමුණ සහ ඒ ආයතනයේ අරමුණ සමානකම් සහ අසමානතම් ඔයා හඳුනගෙන ඒ ක්ලයන්ට්ගේ සිටුේෂන් එකත් ඔයා තේරුම් අරගෙන ඒ වගේම මේ ක්ලයන්ට් දෙන උපදෙස් මාලාවත් ඔයා පිළිපදින්න. රයිට්? ඒ විදිහටම පිළිගන්න ඉඳී කියලා නෙමෙයි. රයිට්? මොකද සමහර ක්ලයන්ට්ස්ලාට ලෝගෝ ඩිසයින් සම්බන්ධ නැත්නම් ලෝගෝ බ්‍රෑන්ඩ් සම්බන්ධව දැනුමක් නැහැ. රයිට්? ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕන ඒ ක්ලයන්ට්ටත් එයා තුර තියෙන අඩුපාඩු ඔයා පෙන්වලා දීලා සර් මෙන්න මෙහෙම આવොත් මේක හොඳයි. මෙන්න මේක මේ ලෝගෝ බ්‍රෑන්ඩින් වලට මැච් වෙන්නේ නැහැ. අපි මෙන්න මේ විදිහට වෙනස් කරමු කියලා ඔයා කතා බහ කරලා ඒ ක්ලයන්ට් ඒ දෙන වැරදි උපදෙස් ටික ඔයා ඒක නිවැරදි කරලා එයාට ලබා දෙන්න පුළුවන් නම් ඔයා තුල වගේම ඒ ක්ලයන්ට් තුලත් විශ්වාසය ගොඩනගෙනවා. අන්න ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕන ක්ලයන්ට් එක්ක කතා බහ කරලා ඒ ආයතන සම්බන්ධව ඒ ආයතනයේ අරමුණ සම්බන්ධව සහ ඒ ක්ලයන්ට්ගේ අදහස් සම්බන්ධව ඔයා විමසීමක් කරන්න ඕන. ඒ වගේම ඒ ආයතනයේ ෆෝකස් කරන ඔඩියන්ස් එක සම්බන්ධව ඔයා අවබෝධයක් ලබා ගන්න ඕන. මුලින්ම කරන්න ඕනේ අන්න ඒක. රයිට්? ඒක නැත්තම් ඔයාට කිසිම ලෝගයක් ඩිසයින් කරන්න බෑ. රයිට්? කමියුනිකේෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඩිසයිනර් කෙනෙක් වෙන්න උනහම කමියුනිකේෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ක්ලයන්ට් කෙනෙක් එක්ක බය නැතුව කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ක්ලයන්ට් කෙනෙක් එක්ක බය නැතුව කතා කරන්න නම් ඔයගොල්ලෝ තුලත් දැනුම තියෙන්න ඕන. ලෝගෝ එකක් කියන්නේ මොකද්ද? ලෝගෝ ඩිසයින් කියන්නේ මොකද්ද? ග්‍රැෆික් ඩිසයින් කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන මුලින්ම. රයිට්? ඒ වගේම බිස්නස් ටයිප් එක මට අමතුණා කතා කරන්න. බිස්නස් ටයිප් එක ඒක වාට ක්ලයන්ට් එක කතා බහ කරලා හඳුනා ගන්න පුළුවන්. රයිට්? ක්ලයන්ට් එක කතා බහ කරලා ඒ ක්ලයන්ට් එක හැසිරීම සහ ඒ ක්ලයන්ට් දෙන අදහස් සහ යෝජනා එක්ක වාට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මොන වගේ බිස්නස් ටයිප් එකක්ද. ඒ කියන්නේ අපි කියනවා එන්ටර්ටේන්මන්ට් බිස්නස් ටයිප් එකක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි කඩමියක් වෙන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් කෝස් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ මොකක් හරි ආයතනයක් කිමුකෝ. ඒ ආයතනේ මොකන වගේ ටයිප් එකකට අනේකක්ද කියලා වාට අවබෝධ කරගන්න පුළුවන්. රයිට්? ඉතින් ඒක වා ක්ලයන්ට් එක්ක වා කතා බහ කරලා මුලින් ඒක ඒ මං කියපු කාරණා සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න ඕන මුලින්ම. ඇයි එහෙම කරන්නේ? අපි ක්ලයන්ට් එක කතා බහ කරලා ඒ තොරතුරු එකතු කරගන්නේ ඇයි කියලා කතා කරමු. අපිට ඒ ක්ලයන්ට් බලාපොරොත්තු වෙන්නේ ලෝක දැනටමත් තියෙන ලෝගෝ එකක් නෙමෙයි. තව කොහෙවත් තියෙන තව එක්කෙනෙක් නිර්මාණය කරපු තව ආයතනයක තියෙන ලෝගෝ එකක් එහෙම කොපි කරලා එහෙම කොපි පේස්ට් කරලා ඒක ලෝගයක් විදිහට හදාගන්න නෙමෙයි. අපි මුලින්ම ඇයි මෙහෙම කරන්න කියලා තේරුම් ගන්න කලින් ආයතනයක් කියන්නේ මොකක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕන. ආයතනයක් නැත්තම් සමාගම කියන්නේ අද පටන් අරන් දිනෙන් දින හැම තප්පරයෙන් තප්පර විනාඩියෙන් විනාඩිය ඉස්සරහට යන්න අර ඔපචුනිටි එකක් තියාගෙන යන ආයතනයක් සමාගමක් තමයි ආයතනයක් කියන්නේ. ඉතින් ආන් ඒ වගේ ආයතනයක් බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙක්ගේ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. තව කෙනෙක් නිර්මාණය කරන බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ඒ ආයතනයටම ආවේනික වූ ඒ ආයතනයටම සුවිශේෂී වූ නිර්මාණයක් තමයි ලෝගෝ එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එක සර්ච් කරලා ඒ ලෝගයක් අරගෙන ක්ලයන්ට් දීලා මේ ලෝගය හොඳයිද කියලා අහලා ඒක රීඩිසයින් කරන්න පුළුවන්. අන්න එතනදි තමයි ඔයා වරද්ද ගන්නේ. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි AI දාලා හදාගන්න එක. අන්න එතනදි තමයි ඔයා වරද්ද ගන්නේ. ආයතනයක අවශ්‍යතාවය සහ ආයතනයක අරමුණ අපි පැහැදිලි කරගත්තේ නැත්නම් ඒක තේරුමක් නැහැනේ. ඒ කියන්නේ ලෝක ලෝගෝ එකක් වුණාට වැඩක් නැහැ. මොකද ආයතනයක් අපි හිතමු අද පටන් ගන්න ආයතනය තව අවුරුදු 10කින් ඉන්න තැන බලනකොට ඒ ආයතනය සමාජයට යන්නේ ඒ ආයතන නමින් නෙමෙයි. කවදාවත් එහෙම වෙලා නැහැ. ආයතන නමින් නෙමෙයි. ආයතනයේ ලෝගෝ එක තමයි බ්‍රෑන්ඩ් එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පීසා හට් එකේ ගන්න ලෝගෝ එක. රයිට්? පීසා හට් එකේ ලෝගෝ එක අපි පීසා හට් කිව්වම ආයතනයක් වශයෙන් අපි දන්නේ නැහැ. නමුත් අපි ලෝගෝ එක ඒ පීසා හට් එකේ ලෝගෝ එක ඕන තැනක දැක්කහලා පස්සේ මේ අර ආයතනය තමයි. මෙන්න මේක තමයි පීසා දෙන ආයතනය කියලා අපිට අර ඩෙන්ටිෆයි එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒක මතක හිටිනවා. අන්න ඒක තමයි
ලෝගෝ එකේ අරමුණ කියන්නේ right ඒ කියන්නේ අපිට අර මං කලින් කිව්වා වගේ ඉන්ටර්නෙට් එක පිරලා අපි මොකක්යි ලෝගයක් ගත්තට පස්සේ ඒ ලෝගෝ එකත් ඔයා විතරක් නෙමෙයි යූස් කරන්නේ මේ ලෝකේ තවත් කට්ටිය ගොඩාක් යූස් කරනවා අන්න ඒ වගේ අවස්ථාවකදී ඒක අනන්‍යතාවයක් වෙන්නේ නැහැ ආයතනයකට ඒ කියන්නේ ඒ වගේ ලෝගා ඩිසයින් කරොත් එහෙම ඒ ආයතනය සමාජයට මතක හිටින්නේ නැහැ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නැහැ අන්න ඒකයි මං පුන ඔයගොල්ලන්ට කියන්නේ කොපි කරන්න එපා ඒ බ්‍රෑන්ඩ් එක ඩිසයින් කරන්න කලින් මං කලින් කිව්වා වගේම ඒ සහායෙන් එක්ක තොරතුරු 10,000 ගන්න ඒ ක්ලයන්ට් අදහස් මේ අරගෙන මේ කොපි කරන්නේ නැතුව ඒ ආයතනය බලාපොරොත්තු වෙන විදිහටම අනන්‍යතාවයක් ගොඩනගා දීම තමයි ඔයාගේ වගකීම සහ වගවීම වෙන්නේ right මේක මතක තියාගන්න මුලින්ම අපි දැන් මොකද්ද ඇයි එහෙම කරන්න කියලා කතා කරා ඒ වගේම තමයි ආයතනයක් වුණාම දැන් අපි අර එක එකට වෙනස් ආයතනයක් තියෙනවා නේ right නමුත් අපි බෞද්ධයේ වශයෙන් අපි සමස්ත වශයෙන් ගත්තොත් එහෙම අපි ආයතන පටන් ගන්නෙ ඒ ආයතනය වගේම තවත් ආයතන ඒ කියන්නේ ඒ බිස්නස් ටයිප් එකේම තවත් ආයතන ගොඩාක් තියෙනවා ඒ ආයතන ගොඩාක් බිහි වෙනවා කියන්නේ තරඟකාරීත්වය වැඩි වෙනවා ඒ කියන්නේ තරඟකාරීත්වය වැඩි වෙනකොට අභියෝග වැඩි වෙනවා ආන්ගේ අභියෝගයට මුහුණ දෙන්න නම් අපිට සමාජයක් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ සමාජයේ ඉන්න අනිත් කට්ටියත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා ඒ වගේ අවස්ථාවකදී අපි සමාජයට දෙන්න ඕන අනන්‍යතාවයක් මෙන්න මේ ආයතනය තමයි මේ ඔරිජිනල් ආයතනය මේ ආයතනය තමයි හොඳම ආයතනය කියලා මතක හිටින්න නම් හොඳට මතක හිටින නිර්මාණශීලී ක්‍රියේටිව් ලෝගෝ එකක් ඩිසයින් කරලා දෙන්න ඕන ඒ ආයතනයට ඒ ආයතනයේ අනන්‍යතාවය සමාජයට চিරාත් කාලයක් නොකු කාලයක් මතක හිටින්න විදිහට ඒක මතක තියාගන්න දෙවෙනි ස්ටෙප් එක මම පළවෙනි ස්ටෙප් එකේදී කතා කරා මොකද්ද ලෝගෝ එකක් කියන්නේ කියලා ඒ වගේම දෙවෙනි ස්ටෙප් එකේ මම කතා කරා ලෝගෝ එකක් ඩිසයින් කරන්න කලින් මොකද්ද කරන්න ඕන කියලා මම කතා කරා ඇයි එහෙම කරන්නේ ලෝගෝ එකක් ඩිසයින් කරන්න කලින් මෙන්න මේ වගේ කරුණු සම්බන්ධව සැලකිලිමත් වෙනවා කියලා මම කියවනේ ඒවා ඇයි එහෙම කරන්න කියලා කතා කරා ඊළඟට කතා කරමු කොහොමද කරන්න කියලා. දැන් ඔයගොල්ලෝ ගාව දැනුම තියෙනවා. රයිට් ලෝගෝ එක කරලා නිර්මාණය කරන්න අවශ්‍ය කරන දැනුම තියෙනවා. ඒ වගේම ඔයා ක්ලයන්ට් එක කතා බහ කරලා ඒ ක්ලයන්ට්ගේ ආරමුණ සහ ආයතනයේ දැක්ම ආයතනයේ රූල්ස් සහ ආයතනයේ බිස්නස් ටයිප් එක රයිට් බිස්නස් ටයිප් එක දැනගෙන ඉන්නවා. ඒ හැම තොරතුරම ඔයා ගාව තියෙනවා. ඒ ඔක්කොම තිබිලත් බෑ. දැන් ඔයාට කන්සෙප්ට් එක හදා ගන්න ඕන ලෝගෝ ඩිසයින් කරන්න කලින්. ප්ලෑන් එකක් හදා ගන්න ඕන. මොකද ආවට ගියාට අපේ ඉන්ටර්නෙට් එක සර්ච් කරලා ලෝගෝ එක අරගෙන ඒක ට්‍රේස් කරලා හදානවට වඩා අපි ඒ ආයතනයේ බලා ફોකස් කරන්නේ ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ බ්‍රෑන්ඩඩ් ලෝගෝ එකක්. ඒ කියන්නේ ඒ ආයතනයේටම අනන්‍ය වූ ලෝගෝ එකක්. රයිට්? ඒ නිසා අපි ඒක නිර්මාණය කරනකොට අපි රූල්ස් කීපයක් සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන. කිසිම තැනක කොපියක් වෙන්න බෑ. ඒක ආයතනයේටම අනන්‍යතු ආයතනයේටම සුවිශේෂී වූ ලෝගයක් වෙන්න ඕන නිර්මාණයක් වෙන්න ඕන. ඒ වගේම ආයතනයේ තියෙන අරමුණ සහ ආයතනයේ ලබා දෙන සේවාවන් සම්බන්ධව පුළුල් විග්‍රහයක් ඒ ලෝක දැක්කම ලබා ගන්න පුළුවන් වෙන්න ඕන කෙනෙක්ට. යන්නේ concept තුන මතක තියාගන්න. ඒ වගේම ඔයා මෙන්න මේ ලෝක ඩිසයින් කරන්න කලින් දැන් අපි තොරතුරු තියෙනවා වගාව. ඒ තොරතුරුත් එක්කතු කරලා ඔයා ඉස්සල්ලාම ස්ටඩි කරන්න ඕන ලෝගෝ එකක් කරන්න යන්න කලින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. මේ බිස්නස් ටයිප් එක දන්නවනේ. ඒ බිස්නස් ටයිප් එක සර්ච් කරන්න Google එකේ සර්ච් කරලා ඒ සම්බන්ධ තොරතුරු හොයන්න. ඒ සම්බන්ධ නිර්මාණය කරලා තියෙන ලෝගෝ දිහා බලන්න. ලෝගෝ දිහා බලලා ඒක කොපි කරන්න කියනවා නෙමෙයි right? ඒ ලෝගෝ දිහා බලන්න. ඒ ලෝගෝ කන්සෙප්ට් දිහා බලන්න. දැන් ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට තව කෙනෙක්ගේ ඩිසයින් එකක් වා බලනකොට ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් මේක හදලා තියෙන මොන වගේ විදිහටද කියලා හදන්න ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් නේ. right? ඉතින් ඒක ඔයා තේරුම් අරගෙන ඒ හදපු ලෝගෝ දිහා ඔයා අයිඩියා එකක් ගන්න මේ ලෝක මෙන්න මේ විදිහට වෙනස් වුණොත් හොඳයි මෙන්න මේ විදිහට හදුවොත් හොඳයි කියලා ඔයා අවබෝධයක් ගන්න. ඒ වගේම ඕනතරම් AI tool තියෙනවා right ChatGPT තියෙනවා Gemini තියෙනවා ඒ වගේ tool එකක් ඔයා use කරලා මේ සම්බන්ධව ideas ගන්න. ඔයා යාළුවෙක් එක්ක කතා කරනවා වගේ AI එක කතා කරලා ඔයා ගනුදෙනු කරන්න right ඉංග්‍රීසි දැනුම තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඉංග්‍රීසි check කරන්න නැත්නම් සිංහලෙන් පුළුවන්. ඒක සාමාන්‍ය මොකද ඔයා use කරන app එක තව කෙනෙක් use කරන්නේ නැහැනේ right ඔයාගේ account එක ඔයා use කරන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් ඔයා දන්න භාෂාවෙන් දන්න විදිහට යත් එක්ක කතා කරන්න. නැත්නම් ඔයාට chat කරලා නැත්නම් ඔයාට අයත් එක්ක කතා බහ කළාත් ඔයාට ඒක තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේ AI tool use කරලා වැදගත් දෙයක් කරන්න. ඒ වගේ තොරතුරු හොයන්න. සම්පූර්ණ deep research එකක් කරන්න. research එකක් කරලා තොරතුරු හොයන්න. තොරතුරු හොයලා ඔයා logo plan එකක් design කරන්න ඕන. branding plan එකක් design කරන්න ඕන. නිර්මාණය කරන්න ඕන. කොහොමද කරන්නේ? ඔයාට පුළුවන් presentation එකක් විදිහට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් මොකක් හරි දැන් ගොඩ ඉස්සර නම් කරේ දැන් test එකක් දාලා
කරලා යවනවා ක්ලයන්ට් රයිට්. කළවා ප්ලෑන් එක ඩිසයින් කරන්න කලින් ඔයා ක්ලයන්ට් අනිවාර්යෙන් යවන්න එපා. මේ ප්ලෑන් මෙන්න මේ ලෝක නිර්මාණය කරන්නේ මෙන්න මේ විදිහටයි. මෙන්න මේ විදිහට තමයි එන්නේ ලෝගෝ එක. මෙන්න මේ විදිහට આવත් හොඳයිද කියලා එයාගෙන් අහන්න එපා, රික්වෙස්ට් කරන්න එපා. ඒ ටික යවන්නේ සාමාන්‍ය ඉස්සරන අපි කරේ ටෙස්ට් එකක් තමයි ලියලා ටයිප් කරලා යවුවේ. දැන් එහෙම අවශ්‍ය නැහැ. ඔයාට ඉතින් දැනුමත් ග්‍රැෆික් ඩිසයින් දැනුමත් තියෙනවනේ. එහෙමත් අයියට ආශෙත් තියෙනවනේ. ඔයාට පුළුවන් මම දැන් මේ ප්‍රසන්ටේෂන් එක හදා තියෙන්නේ. මෙන්න මේ වගේ ඔයා තොරතුරු ඉස්සාම එකතු කරලා ඒවා ගොනු කරලා වෙනම ෆෝල්ඩර් එකක් හදාගන්න. නිකන් ෆෙනෝ ටෙස්ට් ෆයිල් එකක් හදාගන්න. මේ ලෝගෝ එකේ කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ ලෝගෝ එකේ මෙන්න මේ අකුරු ફોකස් කරන්න ඕන. මෙන්න මේ විදිහට එන්න ඕන කියලා ඔයා ඉස්ලාම ටෙක්ස්ට් ෆයිල් එකක් හදාගන්න. නැත්නම් ඔයා නෝට්පැඩ් එක ෆෝන් එකේ නෝට්පැඩ් තියෙනවනේ. නෝට්පැඩ් එකේ ටයිප් කරගන්නවා. නිකන් ඉන්නලාට ඒ ලෝගෝ එක සම්බන්ධ රිසර්ච් කරලා ඒ තොරතුරු එකතු කරලා ගොනු කරලා තියාගන්න. ඒ ගොනු කරලා තියාගෙන ඔයාට පුළුවන් LM ස්ටුඩියෝ එක දාලා ඔයාට පුළුවන් ඒක ජෙනරේට් කරගන්න ප්‍රසන්ටේෂන් එකක් විදියට. ඒවා ජෙනරේට් කළා PDF එක අරගෙන ඔයාලා ක්ලයන්ට් යවන්න. ඒක ක්ලයන්ට්ත් ඔයා ගැන සැටිස්ෆයි වෙනවා. මොකද ඔයා හොඳ ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරනවා. නීට් එකට වැඩ කරනවා. එතකොට ඔයාට ඒ ක්ලයන්ට් ඔයා ගාව තියෙන ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා. එතකොට ඉදිරි වැඩ ප්‍රොජෙක්ට් සහ දැන් තියෙන ලෝගෝ එක ගැනත් ඒ ක්ලයන්ට්ට තියෙන බයක් නැතු වෙනවා. රයිට්? මොකද හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් මේ වැඩේ බාර අරන් තියෙන්නේ. හොඳ වැඩක් මේ වැඩේ බාර අරන් තියෙන්නේ. හොඳ නීට් එකට වැඩ කරන එකෙක් මේ කොල්ලෙක් තමයි මේක අරන් තියෙන්නේ. නැත්නම් කෙල්ලෙක් තමයි මේක අරන් තියෙන්නේ. එහෙනම් මට මේක ගැන බය වෙන දෙයක් නැහැ කියලා එයා හිතනවා. එතකොට ඔයාටත් එතකොට කිසි බයක් නැහැ. ඔයාකටත් නීට් එකට වෙන නිසා ඔයා තුලත් අනන්‍යතාවයක් ගොඩනගෙනවා. මොකද මම හොඳ නීට් එකට වැඩ කරන පොරක්. ඒතකොට ඔයාටත් ගැම්මක් එනවා. නැත්තම් මොරාල්යක් එනවා. ඔයාගේ වටත් ක්ලීන් එකේ කරගෙන යන්න. රයිට්? ඉතින් ඒක ඔයා අවබෝධ කරගන්න. දැන් මම ගොඩක් කරුණු සම්බන්ධව සාකච්ඡා කරා. රයිට්? ඊළඟ කතා කරමු කන්සෙප්ට් ජෙනරේටින් සම්බන්ධව. මොකද මේ කන්සෙප්ට් ජෙනරේටින් කියන්නේ අපි දැන් ලෝගෝ එකක් කියන්නේ මොකද? ලෝගෝ අරමුණ ලෝකයක ප්ලෑන් එක අපි ගාව තියෙනවානේ. ඒ සහමතෝත්‍රාම අපි ගාව තියෙනවා. ඊළඟට අපි මේ ප්ලෑන් එක අරගෙන ඒ ප්ලෑන් එකට අනුව අපි ස්කෙච් නිර්මාණය කරන්න ඕන. ලෝගෝ එක ඩිසයින් කරන්න පටන් ගන්න ඕන. ඒකට ඔයා කරන්න ඕන. ඒ කියන්නේ ඔයා ක්ලයන්ට් එකෙන් අප්‍රූව් ගත්තට පස්සේ ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන මම හාට සරල ක්‍රමයක් කියන්න. රයිට්? මේක වල්පල කතන්දර මොකුත් නැහැ. මම ඔයගලන්ට ලෝගෝ ඩිසයින් කරන්න සරලම ක්‍රමය කියන්නම් මොකක්ද කියලා. ඉතින් මොකද මම දැනටමත් ඒ ක්‍රමය යූස් කරනවා. මොකක්ද ඒ ක්‍රමය? ඔයා ගන්න පොත. ඔයා ගාව පොතක් තියාගන්න. ඔයා ලෝගෝ ඩිසයින්ම කරනවා නම් ඩ්‍රෝයින් කරන්න පුළුවන් පොතක් තියාගන්න. ඒ වගේම පැන්සලක් සහ කළු පෑනක් ඔයා ගාව තියාගන්න. වගේ මදුරුලක් ඔයා ගාව තියාගන්න. ඔයා නිකන් ඉන්න වෙලාවට ඉන්ටර්නෙට් එක සර්ච් කරලා තොරතුරු ගත්තනවා. ඒ ලෝගෝ එක අධ්‍යා බලන්න හරි නැත්නම් ඒ ලෝගෝ කිහිපයක එකතුවක් හරි හදලා ඔයා ඔළුවේ අඳ ගන්න ස්කෙච් එක. මේ ලෝගෝ එක මෙන්න මෙහිම ආවොත් මේ වගේ මල් පෙති දාලා මෙහෙම හැදුවොත් එහෙම මේකේ පොඩ්ඩක් අර නැචරල් ගතියක් එන නැත්නම් මේ ගහක කොලයක් වගේ ගත්තොත් නැචරල් ගතියක් එනවා. ඒ වගේ ඔයා හිතන්න. ඒ මම උදාහරණ ගත්තේ. ඒ වගේ හිතන්න. හිතලා ඔයා ඒ පොත අරගෙන පොඩි අඳින්න. පැන්සල අරගෙන අඳින්න. අඳලා ඔයාට හරිය නැත්නම් ඒක මම කලන නැත්නම් ඒ කොලේ ඉරලා හදා ඒක ආය නැවත අඳින්න. ඒ වගේ ඇඳලා ඔයා හොඳ ඒ කියන්නේ ඔයා පළවෙනි පාර අඳින එක නෙමෙයි දෙවෙනි එක අඳින්න. දෙවෙනි එක සමහර විට පළවෙනි පාරකට වඩා ගොඩක් ක්‍රියේටිව් වෙන්න පුළුවන්. දෙවෙනි එකත් එහෙම නැත්නම් තුන්වෙනි එක වඩා ක්‍රියේටිව් විදිහට එන්න පුළුවන්. ඒ හැම එකම අඳින්න. ඇඳලා වාට අවබෝධයක් එනවනේ. දැන් ඔන්න අන්තිමට වෙන්නේ මේ දැන් අඳ දෙක නම් ගොඩක් ගැලපෙනවා. මැච් වෙනවා. ඒ කියන්නේ මේ හැම ඔයා අඳින හැම ෂේප් එකෙම ඒ ආයතනයේ ගැන මතක තියාගන්න ඕන. ඒ ආයතනයේ අනන්‍යතාවය සහ ඒ ආයතනයේ ඒ ලෝගෝ එක කියන්නේ තේරුමක් තියෙන්න ඕන. රයිට්? ආවට ගියාට නිකන් ෂේප් එක අඳ හරියන්නේ නැහැ. තේරුමක් තියෙන්න ඕන. ඒ තේරුම ඔයා අවබෝධ කරගෙන දැන් මේක තමයි මැච් වෙන එක කියලා ඔයා කරන්න තියෙන්නේ ඒක දාන්න ඕන. ඔයා ඉලස්ට්‍රේටර් software එකට. මම ඉලස්ට්‍රේටර් ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඉලස්ට්‍රේටර් software ගැන ඔයාලා දන්නවනේ. මම ලෝගෝ ඩිසයින් කරනකොට මම ඒ සම්බන්ධ ටූල් ටිකස් කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ඔයා ඉලස්ට්‍රේටර් දාන්න ඕන. ඉලස්ට්‍රේටර් දාලා ඒ අඳගත්ත ඉමේජ් එක ඔයා ට්‍රේස් කරන්න ඕන ඉලස්ට්‍රේටර් හරහා. මට කියන්නව තුනා ඔයාලා පැන්සලෙන් අඳගත්ත උඩ පාට කරන්න මොකෝත් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඔයාට අවුට්ලයින් තියෙනවානේ. අවුට්ලයින් වල කළු පෑනෙන් ජෙල් පැනක් තියාගන්න ගොඩක් හොඳයි. අවුට්ලයින් එක අඳ ගන්න. අඳගෙන ඔයාට පුළුවන් ඔයාගාව ස්කෑන් එකක් තියෙනවා නම් ස්කෑන් එක හරහා නැත්නම් ෆෝන් එකේ ෆොටෝ එකක් හොඳ ක්වොලිටි විදියට ෆොටෝ එකක් කැප්චර් කරලා ඒක දාගන්න පුළුවන් ඉලස්ට්‍රේටර් වලට. ඒක වා දාගන්න ඕන ඉලස්ට්‍රේටර් වලට දාගෙන ඒක ට්‍රේස් කරගන්නවා. ට්‍රේස් කරගෙන ඔයාට පුළුවන් ඒක ලෝගෝ එකක් විදියට කන්සෙප්ට් ඩිසයින් එක කරගෙන යන්න. නැත්නම් ඔයාට ප්‍රොෆෙෂනල්ස්ලා විදියට යූස් කරන ක්‍රමයක් තමයි අපි ඉලස්ට්‍රේටර් වල තියෙන එක ෂේප් තියෙනවා. රෙක්ටැන්ගල් තියෙනවා, එලිප්ස් තියෙනවා. ඒ වගේ එකතු කරලා ඒවා හරහා අපිට ඒවා එම්බඩ් කරලා සහ ජොයින් කරලා අපිට පුළුවන් ලෝගෝ ඩිසයින් කරන්න. ඒක පොඩ්ඩක් අමාරුයි. බිග්නර්ස්ලාට පොඩ්ඩක් අමාරුයි. මොකද අපි අවබෝධ කරගන්න ඕන මේ හැඩේ එන්න නම් මෙන්න මේ වගේ ෂේප් වෙන්න ඕන, මෙන්න මේ වගේ කැලි කැපෙන්න ඕන කියලා ඔයාට අවබෝධ කරගන්න ඕන. ඒක පොඩ්ඩක් ඩීප්ලි කතා කරන කන්සෙප්ට් එකක්. ඒ
ඒ නිසා අපි සරල තැනින් පටන් ගමු මේක ඉගෙන ගන්න. මුලින්ම මම අර කලින් කිව්ව ක්‍රමයේ උත්සාහ කරලා බලන්න. ඒක තමයි හොඳම ක්‍රමය. මොකද ඊට පස්සේ ඔයාට පුළුවන් logo brand identify කරගන්න presentation නිර්මාණය කරනවානේ. ඒ කියන්නේ logo brand presentation නිර්මාණය කරනකොට ඔයා ඇඳ sketch එකේ ෆොටෝ එකක් ඒකට දාන්න. client යවන්න. ඒක client ඔයා මේ ඔයා illustrator වලින් නිකම්ම client ෆොටෝ එකක් ගහලා යවන්න එපා. ඔයා පොතේ ඇඳක ෆොටෝ ගහලා යවන්න එපා. right? ඔයා ඉස්සල්ලාම client කියන්නේ ඔයා ඉස්සල්ලාම document එක හදාගන්න මේ illustrator තියෙන විදිහ සහ මේ මගේ sketch එක කියලා ඔයා පැහැදිලිව කියලා තරක් දාලා ඒක PDF එක යවන්න client සර් මෙන්න මේක මං හදපු එක පොඩ්ඩක් බලන්න මේක අඩුපාඩු තියෙනවද මේක හොඳද කියලා මෙන්න මේකේ මෙන්න මේ අරමුණ මෙන්න මේකෙන් පැහැදිලි වෙනවා මෙන්න මේ සංකේතයෙන් මෙන්න මේක ඉස්මතු වෙනවා කියලා පැහැදිලිව දෙන්න. right විස්තරයක් දෙන්න. දීලා ඒ client ඒකට කැමති නම් ඔයාට පුළුවන් කියන්නේ මේ තාම මේක මං කලරයිස් කරේ නැහැ මේක තාම මං කන්සෙප්ට් කරේ නැහැ මේක තාම බ්‍රෑන්ඩ් විදිහට මං හැදුවේ නැහැ ස්මූත් විදිහට හැදුවේ නැහැ කියලා කියන්න. කියලා ඊට පස්සේ client ගෙන් ඒක satisfy එකක් ගත්තට පස්සේ නැත්නම් client එකට කැමති නම් අප්ලෝඩ් එක දුන්නා නම් ඔයාට පුළුවන් ඒ logo එකම ඩිසයින් කරන්න Illustrator හරහා. ඒ කියන්නේ කලර්ස් දානවා නම් කලර්ස් දාලා නැත්නම් ඒකට ටෙස්ට් එක දානවා ටෙස්ට් එක නිවාඩු දාලා ඒක අර ස්මූත් කරලා ඒ කියන්නේ එක එක අර හැඩතල කපනකොට අනම්මනම් කැලි ස්පෙත් මේ නැතුව ස්මූත් විදිහට ලස්සනට ප්‍රොෆෙෂනල්ස් ලක්ෂරි පෙනුමක් එන්න විදිහට හදලා ඔයාට පුළුවන් ඒක අවසානයේ ෆයිනලයිස් කරන්න. මතක තියාගන්නවා තවත් කාරණයක් තමයි logo ඩිසයින් කරනකොට ඔයා logo එක එහෙම ඩිසයින් කරනවා ස්කෙච් නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කරන්න යනකොට අනම්මනම් ලොකු වර්ණ දාන්න පරාසයන් යන්න එපා. right? कारण වර්ණ ගොඩාක් වැඩි වෙනකොට ඒක නිකන් තොරණක් වෙනවනේ. ඒක තෝඩ කඩක් නැහැ. කවුරුත් ඒකට මැච් එක කැමති නැහැ. ඔයාට උඩරිම වර්ණ 4ක් ගන්න. right? වර්ණ 4ක් නැත්නම් වර්ණ 6ක් ගන්න. ඒ වර්ණ 6 ඇතුළ අපි උදාහරණයක් වශයෙන් උඩරිම වර්ණ 6ක් ගමු. ඒ වර්ණ 6ක් ඇතුළත ඔයාට පුළුවන් ඒක නිර්මාණය කරන්න. මතක තියාගන්න එක එක විවිධාකාර වර්ණ ගන්නත් එපා. මැච් වෙන වර්ණ ගන්න. ඒ කියන්නේ අපි තියෙන කලර් ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා නැත්නම් මම පළලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම හදපු කලර් palette එක ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එක හරහා යන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒකත් ගොඩක් හොඳ වැදගත් tool එකක්. ඒ වගේ කලර් palette generator එකකින් ඔයා ගන්න කලර්ස් ගන්න. ඒ කලර් එකතු කරගන්න. ඒ කලර් එකතු කරලා ඒ කලර්ස් වලට අනුව ඔයා ඩිසයින් එක පටන් ගන්න. ඔයා හදපු ඩිසයින් එක නැත්නම් නිර්මාණය කරපු ඩිසයින් එකට logo එකට ඒක ඒ කලර්ස් ඇඩ් කරන්න. ඒතකොට එච්චරයි තියෙන්නේ right? ඒක කරලා ඔයාට පුළුවන් අවසානයේ ඒක ෆයිනලයිස් කරන්න. ඉතින් ඒ වගේම දැන් මම ඔයාලට මේ දාලා තියෙන ප්‍රසන්ටේෂන් එක තියෙනවානේ. ප්‍රසන්ටේෂන් එකේ තියෙන හැම කාරණාවක් මම කතා කරන්න ගියෙත් නැහැ. ඔයාලා තියෙන විදිහට මම කියලා දුන්නේ. මේ ප්‍රසන්ටේෂන් එක ඕන නම් මම පළලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ බ්ලොග් එකේ මම දාලා තියෙනවා. ඒකත් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. අවබෝධයක් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ right? දැන් වේටිං එක අපි කොහොමද කරගන්න කියලා මම ඔයගොල්ලන්ට මෙන්න මම පැහැදිලිව මම කිව්වනේ. මෙන්න බලන්නකෝ. මම දැන් ඔයාලට මම අර මට අමතකුණා ප්‍රසන්ටේෂන් එක දාන්න අමතකුණා. මට සමා වෙන්න. මම දැන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මම ප්‍රසන්ටේෂන් එක දාන්න කලින් මම ඔයගොල්ලන්ට මම ස්ටෙප් දෙකක් කිව්වනේ. මෙන්න මේ ක්‍රම දෙකෙන් ඔයාලට logo ඩිසයින් කරන්න පුළුවන් කියලා. මෙන්න මේ logo දෙක ඔයාලට බලන්න මෙන්න මේ තියෙන්නේ මම පැන්සලෙන් අදකලා ස්කෙච් එක කියව හිතමු. මේ තියෙන්නේ මම පැන්සලෙන් අදකලා ස්කෙච් එක. ඒ කියන්නේ මේක දාලා පුළුවන් ඔයාලට ඉලස්ට්‍රේටර් දාලා ඒක කරගන්න. දැන් මෙතනදී තවත් බලන්න මම තවත් ස්ටෙප් එක මට ඔයාලට පැහැදිලි කරන්න ඕන. දැන් අපි කියවනේ තව ප්‍රොෆෙෂනල්ස්ලා කරන විදියක් තියෙනවා කියලා. ඒ විදිහ තමයි මෙන්න මේක. right? ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ෂේප් එක අරගෙන ඒ ෂේප් එකට ඒ රවුන්ඩ් සහ එලිප්ස් අරගෙන ඒවා කට් කරලා ඇටච් කරලා අපිට ඩිසයින් එක කරන්න පුළුවන්. right? ඒ ප්‍රොෆෙෂනල්ස්ලා කරන විදිය. ඔයාට ඒ විදිහට කරන්න පුළුවන් නම් ඒ විදිහට කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය. ගුණාත්මක දෙයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ක්‍රමය. නැත්තම් ඔයාට පුළුවන් අර මං කලින් කිව්ව විදිහට මෙන්න මේ තියෙන මෙන්න මේ පැත්තේ තියෙන logo එක වගේ ඔයා පැන්සලෙන් ඇඳගෙන පෑනින් ඒක උඩ ලස්සන හැඳලා මේ ඔයාට පුළුවන් ඒක ට්‍රේස් කරලා ඒක logo එක ඉස්සෙඩට ෆයිනලයිස් කරන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. මම ඒක උනන්ට මං කලින් පැහැදිලි කරා right? ඔයාලා තේරෙයිද මම මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ වෙනස් විදිහකට. නැත්නම් මම ඔයාලට සරලව හැමෝටම පැහැදිලිව තේරෙන විදිහට තමයි මේක කියලා දෙන්නේ. ඒක මට පුළුවන් නැත්නම් මට බැරාලුන් ලොකු වචන දාලා එහෙම මෙහෙන් කරකොල අතරලා වගේ ඕගොල්ලන්ට මේක කියලා දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. කියන්නේ හොඳ දැනුමක් තියෙන කට්ටියක් බලනවා. ඒ වගේ ඉගෙන ගන්න ඉන්න කට්ටියක් බලනවා. ඉගෙන ගනිමින් ඉන්න කට්ටියක් බලනවා. ඒ වගේ හැමෝටම තේරෙන විදිහට කියලා දෙන්න එපා. ඒක මම මේ විදිහට කියලා දුන්නේ right? ඉතින් ඔයා හිතන්න එපා මට අමතක කරන කරුණු ගොඩක් තියෙනවා. right? මේ කියන්නේ logo design brand design කරන කතා කරොත් එහෙම පරාසය කරන කතා කරන් තියෙනවා. ලොකු පුළුල් විග්‍රහයක් කරන්න තියෙනවා. නමුත් මම වීඩියෝ එකක් දෙක ගැස්සන ඔයගොල්ලන්ගේ කාලය සහ ඔයාලගේ data නහත්ති කරන්නේ නැතුව මේ වැඩේ පරිමෙන්ම සාධාරණයක් කරන්න ඕන නිසා තමයි මම මේ පොඩ්ඩක් පුළුවන් තරම් කෙටි කරලා දැනගන්න ඕන යුතුයම දේවල් ගැන ඉගෙන ගන්න ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ එකක් කරන්නේ right? ඉතින් ඔයාලා මේ වගේ සම්බන්ධව ලොකු විස්තරයක් දැනගන්න ඕන වට රිසර්ච් එකක් කරන්න පුළුවන් AI use කරලා නැත්නම් ඔයාලා YouTube එකේ කොහොමද තරම් වීඩියෝ තියෙනවා. වීඩියෝ බලලා තුවාගෙන ගන්න පුළුවන්. ඉතින් right දැන් අපි මේ මොකද්ද logo එකක් කියන්නේ logo එකක් හදන්නේ කොහොමද logo plan design කරන්නේ කොහොමද logo එකක් අපි sketch කරගන්නේ කොහොමද සහ logo එක අපි trace කරගන්නේ කොහොමද කියලා අපි කතා කරා. right? මේ සම්බන්ධ ලොකු විග්‍රහයක් අපි කතා කරා. ඉතින් මේ සම්බන්ධව පටන් ගන්න මේ සිට මේ මොහොත දක්වාම ඔයගොල්ලන්ට මොකක්ද ප්‍රශ්නයක්
ප්‍රශ්නයක් ගැටලුවක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම නැත්තම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට මැසේජ් එකක් දාලා අහන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. අනිවාර්යෙන් උදව් කරන්න. රයිට්. මේක තමයි ලෝගෝ එකක් කියන්නේ. තෝරාගත් ස්කෙච් එක ඉලස්ට්‍රේට් මගින් ෂේප් එකක් බවට පත් කිරීම. අපි කලින් කතා කරා. රයිට්. ඒ වගේම ගුණාත්මකව අදාළ නොවි ඕනෑම ප්‍රමාණය විශාල කිරීමේ හැකියාව තියෙන්න ඕන. අන්න මට පොයින්ට් එක කතා කරන්න තියෙන පොයින්ට් එක. රයිට්. මෙන්න මේ මොකද්ද මේ කියන්නේ? ගුණාත්මක භාවය අදාළ නොවි ඕනෑම ප්‍රමාණයකට විශාල කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඉතින් මොකද සමහර කට්ටිය මෙන්න මේ ලෝගෝ ඩිසයින් කරන්න යනවා Photoshop වගේ රාස්ටර් ග්‍රැෆික්ස් software එකක් use කරලා. ඒක කවදාවත් කරන්න එපා ලෝගෝ ඩිසයින් කරනකොට. මොකද Photoshop කියන්නේ රාස්ටර් ග්‍රැෆික් නැත්නම් pixel based වෙන software එක. ඒකේ අපිට quality image ගන්න පුළුවන් වුණාට ලෝගෝ වගේ ඩිසයින් කරනකොට ලොක්කා ගොඩක් අමාරුයි. මොකද ලෝගෝ ඩිසයින් එක කියන්නේ social media විතරක් දාන්න බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි. ඒකෙන් අපි ලොකු කටවුට් දක්වා ඒක වර්ධනය වෙනවා. රයිට්. ලොකු කටවුට් එකක් නැත්නම් ලොකු නාම පුවරුවක් දක්වා ඒක ගෙනියනවා. ඒක ගෙනියනකොට printing shop වලින් ඒක ලොකු ඒවා හදන ලෝගෝ එක ලොකු කරනවා. ඒ ලොකු කරනකොට ඒක නිකන් අර බොඳ වෙලා බ්ලර් වෙලා පික්සල් බේස් වල යන්න ගත්තොත් එහෙම ඒකවත් තේරුමක් නැතු වෙනවා. ඒක ක්ලයන්ට් උත් අපහසුතාවයටපත් වෙනවා. ආයෙ නැවත ඩිසයින් කරගන්න වෙනවා. නැත්නම් වාට ආයෙ කරදර කරනවා මට මේක මේ ලෝගෝ එක මෙහෙම හරියන්නේ නැහැ මෙහෙම එවන්න කියලා. ඒතර වත් අපහසුතාවයටපත් වෙනවා. ඒත් වාගේ කාලෙත් වැය වෙනවා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් වා සිටුේෂන් එක තේරුම් අරගෙන මතක තියාගන්නවා ඉලස්ට්‍රේටර් වලින්ම රෙසලූෂන් එක පොඩ්ඩක් වැඩියෙන් අරගෙන මේක කරන්න. right රෙසලූෂන් සාමාන්‍යයෙන් 300 නැත්තම් 500 වගේ දාලා කරන්න right. ඔයා මැෂින් එක හොඳ නම් 300 තියාගෙන වාට පුළුවන් කරන්න. ඒ වගේම තමයි කලර් මොඩ් එක. කලර් මොඩ් එක මතක තියාගන්න ඔයා වර්ග දෙකෙන්ම කරන්න සිද්ධ වෙනවා ලෝගෝ ඩිසයින් කරනකොට. ඒ අවස්ථාව අනුකූලව right. තව අනුව තමයි ඒක තීරණය කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි ලෝගෝ ඩිසයින් කරන්නේ RGB කලර් මොඩ් එක use කරලා. වාට පුළුවන් RGB කලර් මොඩ් එක use කරලා ඒක ඩිසයින් කරගෙන ඒක පසු කාලීනව ෆයිනලයිස් කරලා අවසානයේදී ඔයාලා පුළුවන් ඒක CMYK කට printing කරන්න බලාපොරොත්තු වෙන ලෝගෝ එකක් විදිහට ඒක කන්වර්ට් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ විදිහට වා කරලා ඒ high quality image එක තමයි දෙන්න ඕන right. නැත්නම් මේ අර නිකන් ආවට ගියාට හදලා Photoshop වලින් හදලා දෙන්න එපා. Illustrator අනිවාර්යෙන් use කරන්න. vector graphic software එකක් අනිවාර්යෙන් use කරන්න වාට පුළුවන්. Illustrator නැත්නම් වාට පුළුවන් Corel use කරන්න පුළුවන් vector graphic විදිහට. ඉතින් ඔන්න ඔය දෙක use කරලා වාට පුළුවන් හොඳ ගුණාත්මක quality අඩු. يعني zoom කරන quality අඩු වෙන එකක් නෙමෙයි. quality සායේ මට්ටමින් තියාගෙන ඒක හොඳ quality ලෝගෝ එකක් ඩිසයින් කරලා දෙන්න ඕන. right. දැන් අපි මොකද්ද ලෝගෝ එකක් කියන්නේ? ලෝගෝ එකක් කරන්නේ කොහොමද? plan හදාගන්නේ කොහොමද? plan එක ගාමන කරන්නේ කොහොමද? concept හදාගන්නේ කොහොමද? ලෝගෝ ඩිසයින් කරන්නේ කොහොමද? sketch කර ඩිසයින් කරන්නේ කොහොමද කියලා කතා කරා. ලොකු මාතෘකා ගොඩක් කතා කරා. හරිද? ඉතින් වාට සමහර කාටට boring කතාවක් දැනෙන්නේ නැති. ඉතින් මොකද මමත් මේක ලොකු සූදානමකින් නෙමෙයි කරන්නේ. social media වල ප්‍රශ්නක් ඇහුවා. ඔයගොල්ලෝ ලොකු ඩිසයින් සම්බන්ධ ඉගෙන ගන්න කැමතිද කියලා. ඉතින් මේ සම්බන්ධව ගොඩාක් කට්ටිය රික්වෙස්ට් කළා තිබ්බා. අනේ මට කියලා දෙන්න කියලා. ඉතින් මට ඇත්තටම ඔයගොල්ලෝ වෙනුවෙන්මයි මේ වීඩියෝ කරන්නේ. ඉතින් මට නැත්තම් මට තිබ්බා එහෙම ගහලා විනාඩි 2-3 මේක ඉවර කරන්න පුළුවන්. නැත්තම් මට පුළුවන් මේ සම්බන්ධ මාකට් ප්‍රසන්ටේෂන් නිර්මාණය කරලා ඒවා ඉන්ටර්නෙට් එක දාලා ඒක ඔයාලට දෙන්නත් පුළුවන්. එහෙම නැතුව මම මේක මගේ කටහඬින්ම මගේ මුණක් දාලා මේකට මම උගලට වෙන වීඩියෝ එකක් ගෙනාවේ. ඕගොල්ලන්ට සැටිස්ෆයි වෙන විදිහට මේක නිර්මාණය කරන්න ඕන. මොකද හැමදේම මට කියලා දෙන්න ඕන. ඔයගොල්ලෝට එක්ක හැමදේම බෙදා ගන්න ඕන. නැතුව මොකද මට බොරුකාරයෙක් වෙන්න බෑ. මන් දෙයක් ඉගන්නලා ඔයා ඒක වරද්දා ගත්තොත් එහෙම ඒකේ වරද්ද වෙන්නේ මට. මොකද මම බොරු දෙයක් කියන්නේ ඔයගොල්ලන්ට. ඒ නිසා එහෙම මම කැමති නැහැ. මං ගන්න දේ හරියට ඒ හරි දේ විදිහට දෙන්න ඕන. ඒ නිසා මම මේ වීඩියෝ එක මේ වගේ කතා කරන්නේ. ඉතින් මම මේ අතරමැදි මේ වගේ පොඩි අනේ මම වල්පල් කිව්වට මම ගණන් ගන්න එපා. මොකද මම ඔයගොල්ලන්ට අවබෝධ කරන්න ඕන මොකද්ද මේක අරමුණ කියලා. right. නැත්නම් ඔයගොල්ලන්ට මේක පිස්සුවක් කියලා හිතයි නැත්තම්. right. ඊළඟ කතා කරමු typography සහ layout. වැදගත්ම කාරණයක් මේ සම්බන්ධව නම් ගොඩක් හිතන්න ඕන දෙයක් right. ඉතින් ඔයා මතක තියාගන්න දැන් ඔයාගේ ලෝගෝ ඩිසයින් කරන්නේ. ලෝගෝ එක ස්කෙච් එක හදාගත්තා. සමහර ලෝගෝ තියෙනවා සංකේත විතරක් සීමා වෙනවා. නමුත් තවත් සමහර ඒවා තියෙනවා සංකේතයක් සහ ටෙක්ස්ට් එක නැත්නම් typography එකක් ඇඩ් වෙනවා. අනිවාර්යෙන් ඒක සමහර ලෝගෝ ගොඩක් වැඩිපුරම තියෙන්නේ ඒ වගේ සම්බන්ධ ලෝගෝ. ඒ වගේ කරනකොට ඔයා ඒ සඳහා යොදා ගන්න ෆොන්ට් එක අනිවාර්යෙන් ලක්සරි ප්‍රීමියම් එකක් වෙන්න ඕන. right. ඒ කියන්නේ වාම් ප්‍රීමියම් කිව්වහම මේවා බයි කරලා ගන්න ෆොන්ට් එකක් නෙමෙයි. right. ෆොන්ට් හොඳටම තියෙනවනේ. ඒ වගේ ෆොන්ට් එකකින් ඔයා බ්‍රෑන්ඩ් එක ලෝගෝ එකට ගැලපෙන හොඳ බ්‍රෑන්ඩ් මේ ෆොන්ට් එකක් තෝරගන්න ඕන. right. ඒ කියන්නේ බෝල්ඩ් ගතිය තියෙන හොඳ අර දැක්කහම ප්‍රියනම මනාප විදිහට ඒක ප්‍රීමියම් ලුක් එකක් එන විදිහට ආල් ෆොන්ට් එකක් තෝරගන්න ඕන. ටෙක්ස්ට් එකක් තෝරගන්න ඕන. ඒ තෝරගන්න ටෙක්ස්ට් එක හරි විදිහට අටැච් කරන්නත් දැනගන්න ඕන. ලෝගෝ එක ඒ කියන්නේ සමහර කට්ටිය ඩිසයින් කරනවා ලෝගෝ එක එන්න මේ
පළලයි ලොකුයි ටෙස්ට් එක හෙන්නේ චූටි. හරි එහෙම හරියන්නේ නැහැ. ඒක සමහර තව කට්ටිය ඉන්නවා ටෙස්ට් එක හෙනේල කොට දානවා ලෝගෝ එක හෙන චූටිට අර කුඹි කකුලක් වගේ චූට්ටක් දාලා නිකන් ඉන්නවා. එහෙම නැතුව අර දෙකම ඇටච් වෙන්න ඕන. හරි ඒ කියන්නේ දෙකම වපසරිය සමාන වපසරිය සහ සමාන දුරකින් සමාන උසකින් සහ සමාන පල්ලකින් වෙන්න ඕන. right ඒ කියන්නේ සමහර ටෙස්ට් තියෙනවා නැත්නම් සමහර ටෙස්ට් තියෙනවා ලොකු දිගයි දින දිගයි නම් ඒ වගේ අවස්ථාවක ගැටලුවක් නැහැ. ඒවට පුළුවන් ඒක අවස්ථානුකූලව ලෝගෝ එකයි ඒ ටෙස්ට් එකයි සයිස් එක මැනේජ් කරගන්න පුළුවන්. මං කියන්නේ ඒ ලෝගෝ එකේ වර්ගඵලයයි එයා දාන ටෙස්ට් එකේ ප්‍රමාණයයි සමානතාවයක් තියාගන්න. ක්ලීන්ව තියාගන්න. මොකද නැත්තම් සමහරලාට මේක ලෝගෝ එක ලොකු පොඩි වෙලා ටෙස්ට් එක ලොකු වුණාමත් අවුල්නේ. හැන කැතයි. ඔයාලා ප්‍රායෝගික අපි හිතමුකෝ. ප්‍රායෝගික හිතුවත් එහෙම අපි හැන කැතයිනේ. ඒ වගේ නැතුව ඔයාලට පුළුවන් හරි විදිහට ඒක ඩිසයින් කරගන්න. හරි රයිට් මම කලින් කීප එක තමයි මේ තියෙන්නේ රයිට්. නිවැරදි ටයිප් ස්පේස් එකක් තෝරා ගැනීම සහ සිම්බල් එක සමග එය සමතුලිත කරන්න ඕන රයිට්. ඒ කියන්නේ එක සමාන දුරකින් එක පිහිටවන්න ඕන. ෆ්‍රොන්ට් පර්සනැලිටි එක රයිට්. ෆ්‍රොන්ට් පර්සනැලිටි එක ගොඩක් වැදගත් වෙනවා. මම කලින් කිව්වා මේ ලෝගෝ එක ඒ ආයතනයට ආවෙනික අනන්‍යතාවයක් නෝනා ගන්න. ඒ වගේම තමයි ලෝගෝ එකේ සංකේතය වගේම තමයි මේ ෆොන්ට් එකත්. මේ ෆොන්ට් එකත් ඒ අනන්‍යතාවයක් වෙනවා. ඒ ලෝගෝ එකේම ආවේනික එක ලක්ෂණයක් වෙන්න ඕන. ඒක මතු කරලා පෙන්වන්න දක්ෂතාවයක් තියෙනවා මේ මෙන්න මේ බ්‍රෑන්ඩ් ෆොන්ට් එකකින්. රයිට්? ඒක මතක තියාගන්න. ඒ වගේම නිවැරදි පොසිෂන් වල නිවැරදි විදිහට අපි ඒක ફોකස් කරලා හදන්න ඕන. රයිට්? ඒක තමයි මේ පැහැදිලිව තියෙන්නේ. රයිට්? ඉතින් මේ ප්‍රසන්ටේෂන් එක මම කලින් කිව්වා වගේම පළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේකත් අරගෙන වෝඩ් එකක් ගන්න පුළුවන්, අයිඩියා එකක් ගන්න පුළුවන්. හයි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න පුළුවන්. නැත්නම් මගේ WhatsApp message එකක් දාලා අහන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. රයිට්? ඊළඟ කතා කරමු. තව ගොඩාක් තියෙන මාතෘකා සම්බන්ධව කතා කරන්න. මේ සම්බන්ධව කතා කරන්න ගත්තම කුළු මට ගුඩි ගන්නත් වෙයි. ඉතින් ඊළඟ තමයි කලර් මැචින්. මම කලින් කතා කරා. මම ආයෙ කතා කරන්නම්. කලර් මැචින් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මම කලින් කිව්වා කලර් 4කට සහ කලර් 6කට සීමා කරන්න කියලා කිව්වා. ඒ වගේම හැම කලර් එකක්ම දාගෙන ඒකට කොටාගෙන ඔක්කොම කරන්න යන්න එපා කිව්වා. ඒ සම්බන්ධව මෙන්න මේක පැහැදිලිව තියෙන්නේ. ලෝගෝ එකක් කියන්නේ මොකක්ද අරමුණ තියෙන්න ඕන. ලෝගෝ එකේ අපි පරපාගස් කරන්න මොන වගේ එකට කියලා අපි අවබෝධ කරගන්න ඕන. සාමාන්‍යයෙන් අපි මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සැලුන් එකකට වගේ අපි ලෝගෝ ඩිසයින් කරනකොට එක තියෙනවා කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ අපි ඒක ලක්ෂරි පෙනුමක් එන්න බෑ. සැලුන් එකක් කිව්වහම ලක්ෂරි පෙනුමක් එන්න ඕන. ඒ වගේ අවස්ථාවල සාමාන්‍ය අපි බ්‍රෑන්ඩ් විදියට අපි අර ඩිෆෝල්ට් එන තීම් එකක් තමයි බ්ලැක් කලර් එක සහ වයිට් කලර් එක කියන්නේ. ඒ වගේ නැත්තම් ඔයාලට පුළුවන් රෙඩ් ඇන්ඩ් වයිට් කලර් යොදා ගන්නත් පුළුවන්. නැත්තම් අර මෙරුම් පාට වගේ හුරු පාට තියෙන ඒ වගේ යොදා ගන්නත් පුළුවන්. රයිට්? ඒක අවස්ථානුකූලව හිතන්න ඕන. සාමාන්‍යයෙන් අපි ගමේ පරිසරයක් සම්බන්ධව ආයතනයක් නම් නැත්තම් හරි නැෂනල් ප්‍රොඩක්ට් විකුණන ආයතනයක් වගේ නම් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් බෑග්ග්‍රවුන්ඩ් එක කොළ පාට යොදා ගන්න පුළුවන්. මේවට පේන්නේ මෙන්න මෙතන මේ වගේ කොළ පාටයි බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට වගේ නිර්මාණය කරන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් කොළ පාටයි සුදු පාටයි අතර යන මේ රේන්ජ් එකක් වාට තෝරා ගැනීම හැකියාව තියෙනවා. කලර් පැලට් එකක් යොදා ගැනීම හැකියාව තියෙනවා. මතක තියාගන්න ඕන ලෝගෝ ඩිසයින් කරනකොට ලෝගෝ එකට කලර් දානකොට කලර් බිස්නස් ටයිප් එක සහ ඒ ලෝගෝ එකේ ආයතනයේ අරමුණ සහ දැක්ම අවබෝධ කරගන්න ඕන. මම කලින් කිව්වා ඒ සම්බන්ධව අවබෝධයක් අරගෙන තමයි මේකට මෙන්න මේ කලර් මැච් එයි මෙන්න මේ කලර් වලින් තේරුමක් එයි කියලා අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන තමයි ලෝගෝ එකට කලර් මැච් කරන්න ඕන. මොකද අපි දාන හැම කලර් එකකින්ම හැම ටෙස්ට් එකකින්ම හැම සංකේතයකින්ම අරමුණක් සහ ඒකේ තේරුමක් තියෙන්න ඕන. නැතුව අපි ආවට ගියාට දාලා හරියන්නේ නැහැ. ඒකට ඒක නිකන් අර මැල්ලුමක් වෙනවා. අපි සරලව අපේ භාෂාවෙන් කිව්වොත් ඒක මැල්ලුමක් වෙනවා. ඒ නිසා ඒක හොඳ සැලකීමක් වෙන්න ඕන. ලෝගෝ එකක් අපි කලර් මැච් කරනකොට ඒ අපි දාන කලර් එකනොත් තේරුමක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි නිල් පාට සහ සුදු පාට වගේ ගන්නවා කියන්නේ අපි ඒක ශාස්ත්‍රීයකත්වය. නැත්තම් කොළ පාට ගන්නවා කියන්නේ අපි ශාස්ත්‍රීයකත්වය නිරූපණය කරනවා. රතු පාට සහ කළු පාට අපි යොදා ගන්නවා ගාම්භීරත්වය කියන concept එක අපි ඉස්මතු කරන්න. right? ඒ වගේම ඊට එහා ගිහිල්ලා අපි උනහයි ගෝල්ඩ් පාට නැත්තම් මොකක්යි තව පාටක් ගත්තොත් එහෙම ඒ කියන්නේ orange කලර් කහ පාට වගේ ගත්තොත් එහෙම අපි ඒකෙන් නිරූපණය කරන්නේ නිර්මාණශීලීත්වය. පර්සනැලිටි එකට අපි නිරූපණය කරනවා කහ පාටෙන් සහ ගෝල්ඩ් එකෙන් අපි නිරූපණය කරනවා. මම ඔයාලට සරලව පැහැදිලි කිරීමක් කරන්නේ. ඔයා chat GTP නැත්තම් Gemini තියෙනවා. ඒ වගේම ඔයා chat කරලා අහන්න වෙන්න මෙහෙම මම වීඩියෝ එකක් බැලුවා. මෙන්න මේක වීඩියෝ එකෙන් මෙන්න මෙහෙම කිව්වා ලෝගෝ බ්‍රෑන්ඩින් කරනකොට අපි දාන කලර් වලටත් තේරුමක් තියෙන්න ඕන. ඒ වගේම මෙන්න මේ කලර් අපි යොදා ගන්නකොට මෙන්න මේ වගේ rules සම්බන්ධව අපි සැලකිලිමත් වෙනවා කියලා එයා කිව්වා. ඒවා ඇත්තද? ඒවා කොහොමද මට පැහැදිලි කරන්න මට ඒක තේරුන්නේ නැහැ. මට පැහැදිලි කරන්න කියලා කියන්නේ. එයා ඒකට ඔප්පුවට පැහැදිලි කරලා දෙයි. මොකක්ද එයා මම කිව්වේ කියලා හැමදේම පැහැදිලි කරලා දෙයි. right?
මම මේ ලොකුමක් කියනවා නෙමෙයි right. ඉතින් ඔයාලන්ට අවබෝධයක් ගන්න මං කිව්වේ. යාට ඒක තුමුද්දයක් ඉගෙන ගන්න පුළුවන් නේ. ඒකයි මං කිව්වේ right. තව ඔයා දන්න logo branding කරන තවත් කට්ටිය designers-ලා ඉන්න පුළුවන්. ඒ වගේ කට්ටියට ඔයා කතා කරලා අහන්න ආයේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක ඇත්තද මෙන්න මෙහෙම කරුවත් ඕන තාම මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා අහන්න. එතකොට එයාත් කියලා දෙයි සමහර කට්ටිය කියලා දෙයි. සමහර කට්ටිය නම් කියලා දෙන්නේ නැහැ. සම්බන්ධව මම දන්නවා right. ඉතින් අපි ඇත්ත පිළිගන්නව මම වගේ හැමෝම නෑ. ඉතින් ඔන්න ඔය සම්බන්ධව ආයේ හොඳින් අවබෝධ කරගන්න ඕන කලර් මැච් කරනකොට right. හරි ඊළඟ පාඩමට යමු අපි. ඊළඟට තමයි අපි clean cream right. logo design කරාට පස්සේ අපි clean කරගන්න බෑ. ආවට ගියාට ඒක logo එක අපි හදන්න දෙන්න බෑ. ඒක අපි පොඩ්ඩක් අර smooth කරලා පැහැදිලි කරලා දෙන්න ඕන. ඒ හින්දා අපි අර අඳගත් outline නැත්නම් අපි තියාගත්ත guideline අර හැමදේම අපි අයින් කරන්න ඕන. අයින් කරලා අපි ඒක clean විදියට මෙන්න මෙහෙම original balance එකකට තියාගෙන අපි ඒක දෙන්න ඕන client දෙනකොට. ඒම කරන්න ඕන. ඒක තමයි මෙන්න මෙතන පැහැදිලිව කියලා තියෙන්නේ මම. මේ සම්බන්ධව deeply කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක වල තේරෙනවනේ ඉතින් මොකද්ද කරන්න ඕන logo එක quality එක තියන් තියෙන එකන්නේ ඒකෙන්නේ. right. ඉතින් අනවශ්‍ය කොටස් ඉවත් කරලා logo එක උපමට්ටම් කරගෙන තමයි මෙතනදී කරන්නේ. ඉතින් මෙතනදී මේ මම concept 12කට වගේ මම මේක සීමා කරලා හදනවානේ. මේ presentation එක නැවතත් කියනවා පල්ලා description එකේ තියෙනවා. මේ presentation එක ඔයා download කරලා හොඳින් අවබෝධ කරගන්න. කොහොම ගතයු. ඒක හොඳින් පටපාඩම් කරලා තියාගන්න. ඕක වැදගත් වෙනවා. ඒ concept එක මතක තියාගන්න. ඒ වගේම කුඩා ප්‍රමාණවලදී පවා පැහැදිලි පෙනුමක් සහ වෘත්තීය පෙනුමක් එන්න විදිහට හදන්න ඕන. ඊළඟට තමයි balancing එක නිවැරදි check කරන්න ඕන. නැත්තම් මොකද පස්සේ වාට බෑ ඒක. logo ඒ client දුන්නාට පස්සේ බෑ වාට ආයෙ වෙනස් කරන්න. මේක අනේ සර් මට මේක සමා වෙන්න මේක වැරදුමක් වුණා කියලා ආයෙ දෙන්න කියලා. ඒතකොට එයාටත් ඒතකොට පයින් ගහන්න හිතනවා. ඒක එහෙම වුණා. ඔයා client ඒ වැඩේ දෙන්න බාර දෙන්න කලින් මොකද අපි මොකක්යි type කරලා ලියුමක් මේ post එකක් බනන එකක් වගේ නෙමෙයි. ඒවා නම් වරදීම් වෙන්න පුළුවන් right. ඒ වගේම test වරදීම් වෙන්න පුළුවන්. front වරදීම් වෙන්න පුළුවන්. නමුත් logo එකක් වරදීම් වෙන්න බෑ right. logo එක වරදුනොත් නම් පුතේ ඒ ආයතනයේ තීම ඉවරයි. ඒ හින්දා මතක තියාගන්නවා logo එක brand එක දෙන්න කලින් ඔයා client අනිවාර්යෙන් ඒ නැවත බලලා check කරන්න ඒ logo එක හරි විදිහට ඇවිල්ලා තියෙනවා plan එක හරියටම test එක නැත්නම් spelling පාවිලි හරියට ඇවිල්ලා තියෙනවා test දානවා. typography දානවා නම් test එක හරියට ඉවරදිව ඇවිල්ලා තියෙනවද? හරියට angle කරලා තියෙනවද? හරියට center කරලා තියෙනවද? හැපළු තැන් තියෙනවද කියලා හොඳට බලලා අඩුපාඩු නිවැරදි කරලා දෙන්න right. ඉතින් ඊළඟ එක මම කතා කරා කලින් ඉතින් පැහැදිලි බව මම කතා කරානේ. ඕන තැනක සුසු වෙන්න ඕන right. printing එකකට වෙන්න පුළුවන් banner ගන්න cut out එක print කරනකොට නැත්නම් මාක් හරි අපි කියමුකෝ මාක් හරි logo board එක design කරනකොට ලොකු board tin ඔය ආයතන ලොකු ගහලා තියෙන යන් ඒ වගේ design කරනකොටත් ඒකටත් match වෙනවා හදන logo එක. ඒ කියන්නේ quality එක අනිවාර්යෙන් තියෙන්න ඕන. quality එක ඒ විදිහටම තියෙන්න ඕන. ඒවක තමයි මෙතන ගුණාත්මක භාවය උපනන්නන්න ඕන. ඒ logo එක design කරනකොට ඒක තමයි මෙතනදී පැහැදිලිව කියා දෙන්නේ. ඊළඟට step 11 logo variation එක අපි හදන්න ඕන. ඒ අපි logo variation හඳුනා ගැනීම variation නිර්මාණය කරන්න යනකොට අපි හඳුනා ගන්න ඕන logo එකක් යනු තනි පරාසයක් නෙමෙයි. තනි රූපයක් නෙමෙයි. ඒක ඕනම තැනකට ගැලපෙන එකක් වෙන්න ඕන. ඒ කියන්නේ මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් logo එකක් ඔයා design කරනවා. ඒ logo එක එක size වලින් නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මේක තනි හැඩයක් විදිහට. නැත්තම් මෙන්න මේ විදිහට දිග හදේට ඒ කියන්නේ logo එක ඉස්සරහින් තියෙනවා. ඒ logo එකේ නම ඊට ඉදිරියෙන් හදනවා. ඒ වගේම මෙතනදී එක type වලට වාටම උදාහරණ සහිතව වාට පෙන්ලා දීලා තියෙනවා මොන වගේ type වලට ගැලපෙන්නවද කියලා right. මෙතෙන්ද වාට අවබෝධ කරගන්න තියෙන දේ තමයි සරලව ගත්තොත් එහෙම logo එක නිර්මාණය කරන්න යනකොට ඕනෑම දෙයකට ඕනෑම situation එකකට නැවත ඒක design කරගන්නම හැකියාව තියෙන්න ඕන. ඒක attach කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. මොකද සමහර අවස්ථාවලදී ආයතනයක මොකක් අපි කියමු cut out එකක් ගහලා තියෙනවා. ඒ cut out එකේ يعني logo එක සම්පූර්ණ වා design කරලා තියෙන්නේ logo එක උඩින් සහ යටින් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට design කරලා තියෙන්නේ. නමුත් ඒක අපිට කිසිම ආකාරයකින් මෙන්න මේ විදිහට ගන්න බෑ. එතන එතනදී හදපු concept එක වැරදි fail වෙනවා. මොකද ඒ logo එක අවස්ථානුකූලව client එක යොදා ගැනීම හැකියාව නැත්නම් ඒක තේරුමක් නැතුව යනවා. ඒක මොකද නැවතත් redesign කරන්න වෙනවා. ඒක නැවතත් මේ තත්ත්වයට ගන්න නම්. එහෙම නැතුව ඔයාගේ logo එක මේ වපසරිය කරනවා. හැම situation එකකටම match වෙන විදිහට design කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒක තමයි මෙන්න මෙතනදී පැහැදිලිව කියලා දෙන්නේ. පෙන්ලා තියෙන උදාහරණ සහිතව අවබෝධ කරගන්න logo design කරනකොට මෙන්න මේ ගැනත් අලකීමක් වෙන්න ඕන කියලා. ඊළඟ කාරණේ තමයි presentation නිර්මාණය කිරීම. හරි. ඉතින් මතක තියාගන්න මම මේ සම්බන්ධව නම් මම පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මොකද මම මේ සම්බන්ධව වෙනම වීඩියෝ එකක් කරනවා. ගොඩක් කටේ තියෙන ප්‍රශ්නයක් තමයි logo design එකක් කරලා කොහොම හරි කට්ට කාලා හරි plan හදාගෙන හරි logo එක design කරා. කටේ ප්‍රශ්නේ තමයි ඒ logo එක හරි විදිහට presentation එකක් විදිහට client යවන්න කොහොමද කියලා කතා දන්නේ නැහැ. අන්න ඒ වගේ සම්බන්ධව කුළු ප්‍රශ්න ගොඩාක් මට comment කළා අහලා තිබ්බා. ඉතින් ඒ නිසා මම මේ සම්බන්ධව වෙනම වීඩියෝ එකක් කරන්නම් පුළුල් විග්‍රහ සහිත වීඩියෝ එකක් කරන්නම් කොහොමද presentation නිර්මාණය කරන්නේ අපි හදාගත්ත logo කොහොමද යවන්නේ presentation එකක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට step by step පැහැදිලිව
හදන හැටි ඉඳන් කියලා දෙන්න. right? ඒක ලෑස්ට් එකට යූස් කරලා මේ ප්‍රසන්ටේෂන් වල පේජ් එක හදාගන්න එකේ ඉඳන් හැමදේම මම වාට step by step පැහැදිලිව ඩීප්ලි කතා කරන්නම්. ඒ වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න. right? ඉතින් මම මේ සම්බන්ධයක මෙතනදී මම skip කරන්න. ඉතින් මම වාට පැහැදිලි කිරීමක් කරන්න මොකද්ද මේ ප්‍රසන්ටේෂන් එක කියන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි client connect logo design කරලා අපි ඒක අර අනිත් design වගේ නෙමෙයි JPG file එකක් නැත්නම් mockup එකකට දාලා යවනවා වගේ නෙමෙයි logo branding logo එකක් design කරලා යවනකොට අපි හදාගත්ත logo එකේ අරමුණ සහ logo එකේ තියෙන එක දැන් මෙන්න මේ වගේ දැන් අපි shape තියෙනවානේ. ඒ shape එකින් එක මොනවද තියෙන අර්ථවල සහ ඒ හැමදේම concept එක ඒ වගේම යොදාගත්ත color palette එක ඒක යොදාගත්ත sketch එක වා drawing කරපු sketch එක සහ ඔයා just එකට දාලා හදාගත්ත draw sketch එක ඒ හැමදේම එකතු කරලා logo එක ආරම්භයේ සිට අවසානයේ final out එක දක්වාම ඔයා කරපු හැම plan එකක්ම එකට එකතු කරලා අපි presentation PDF එකක් හදනවා. ඒක තමයි මෙන්න මේ professional presentation එකක් කියලා අපි හඳුන්වගන්නේ. එතනදී අපි මොකක් වලට දාලා, ඒ කියන්නේ විවිධාකාර මොකක් වලට දාලා ඒ logo එක දෙනවා client බලන්න මෙන්න මේ වගේ හදුවොත් මෙන්න මේ වගේ එනවා කියලා පෙන්වන්න. ඒ වගේ අපි professional විදිහට වැඩක් කරනකොට client එකත් satisfy වෙනවා. client එකත් උඩ කිසි බයක් නැහැ. ඒ logo එක ඕනම වැඩකට යොදා ගන්න පුළුවන්. ඕනම certification එකකට ඒක හදා ගන්න පුළුවන්. right? ඉතින් ඒ සම්බන්ධව මම පුළුල් වීඩියෝ එකක් කරන්න එකත් එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. right? එහෙනම් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ බෙල් අයිකන් ක්ලික් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වීඩියෝ එක ආපු ගමන් බලන්න. right? ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දිග්ගස්වත් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මෙතෙක් දුරට සැරී සිටියාට ගොඩක් ස්තුතියි. ඊළඟ page එකේදී අපි කතා කරනවා export and hardware. right? ඉතින් මෙතනදී අපි කතා කරන්නේ අපි logo design කරලානේ. logo design කරලා අවසානයේ finalite එක finishing එක කරලා අපි ලබා දෙනකොට client එක කොහොමද දෙන්නේ කියලා මොන format එකද අපි දෙන්න ඕන. මොන format වලින් එක සේව් කරලා අපි දෙන්න ඕන කියලා තීරණය කරන්න ඕන. හරි. ඊළඟ පළවෙනි format එක තමයි SVG. SVG කියන්නේ සාමාන්‍යයෙන් අපි website වලදී යොදා ගන්න format එකක්. මෙතනදී වෙන්නේ මේ logo එකේ ගුණාත්මක භාවය අඩුවීමක් වෙන්නේ නැහැ. quality එක අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක ඕනෑම web අඩවි එක අපිට review කරලා බැලීමේ සහ web අඩවි එකට attach කිරීම හැකියාව තියෙනවා SVG format එකෙන්. අනිවාර්යෙන් ඔයා logo එකක් දෙනකොට SVG format එකෙන් file එකක් දෙන්න copy ඔයා save කරගන්න ඕන. මේවා ඉස්සරලාම folder project folder හදාගන්න project folder ඇතුලේ final කියලා folder එකක් හදාගන්න. ඒක ඇතුලේ ඔයා වෙනම folder හදාගන්න web කියලා හරි නැත්නම් web svg කියලා හරි type කරලා ඒක ඇතුලේ මෙන්න මේ svg file එක save කරන්න. ඒ වගේම තමයි png file එකත් ඒ විදිහට save කරන්න png කියලා folder එක ඇතුලේ. ඒක පිළිවෙලට වැඩක් කරන්න. නැත්නම් ආවට ගැට ඔක්කොම කෝඩේ දාගෙන මේ නටන්න එපා. එතකොට කියතයි එතකොට බලන්න එකට සහ ඒ client එක තාමත් වෙනවා. ඒ නිසා පිළිවෙලට වැඩක් කරන එක folder එකට එක ගොනු attach කරලා තියාලා save කරලා වෙනම දෙන්න. right? ඊට වාගේ png file එක දෙන්න ඕන. ඒ වගේම pdf එක resolution එක. pdf එක දෙනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න high quality මුද්‍රණ කටයුතු වලට දෙන්නේ. මුද්‍රණ කටයුතු සඳහා pdf එක දෙනවා. color mode දෙකෙන්ම හදන්න ඕන. ඒ විදිහට වෙනම save කරලා pdf එක right? ඔයා මුද්‍රණ කටයුතු සඳහා දෙන pdf එක විතරක් CMYK වලින් හදපු එක pdf එකක් විදිහට ඔයා save කරලා වෙනම folder එක දෙන්න ඕන. print folder එකක් ඒකට දාන්න ඕන. ඒ වගේම AI සහ EPS ඒක මට වැදගත් වෙනවා. මේක පාදක වෙන්නේ ඔයා තෝරගන්න බිස්නස් කැටගරි එක අනුව. සාමාන්‍යයෙන් මේවා logo design කරන සාමාන්‍ය normal business එකකට නම් AI EPS file එක දෙන්නේ නැහැ. right? ඒක මොකද අපි ඒක අර ගන්න අපි අය කරන ගානත් එක්කන එක තීරණය වෙන්නේ. අපි ලබා දෙන සර්විස් එකත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් normal business එකකදී නම් අපි ඒක දෙන්නේ නැහැ. නමුත් අපි brand company branding එකක් දක්වා යනකොට අපි ඒකට ඒ client ලොකු ගාණක් අපි අය කරගන්නනේ. මේ concept මුලින්ම හදාගන්න සහ මේ ටික අපි නිර්මාණය කරන්න ලොකු කාලයක් සහ ලොකු කැපවීමක් කරන්න ඕනේ. ඒ නිසා අපි ඒක ලොකු ගාණක් අය කරනවානේ. අන්නේ ගාණට හරියන්න අපි ඒක ලොකු සර්විස් එකක් දෙන්නත් ඕන. අපි අනිවාර්යයෙන් මේ AI file එක සහ EPS file එක දෙන්න ඕන company branding එකකදී. ඒක වෙනම save කරලා තියාගන්න. ඒ කියන්නේ වෙනම folder එකකට final project කියලා හරි නැත්නම් EPS file කියලා හරි AI file කියලා හරි පාට ඒ file එකක් තෝරලා ඒ file එකට ඒක save හැකියාව. ඊළඟට තමයි JPG file එක. මේක අනිත් folder වලට දාන්න එපා. JPG file එක normally තියන්න ප්‍රධාන folder ඇතුලේ. JPG file එක තියන්න. ඒක තමයි සාමාන්‍ය preview image එක. right? logo එක මේ වගේ තියෙන එක පෙන්වන්න තමයි ඒක තියෙන්නේ. ඒ ගොඩ ඔක්කොම එකතු කරගෙන ඔයා කරන් තියෙන එක zip file එකකට convert කරනවා. right? ඔයාලට පුළුවන් WinRAR software එක use කරන්න පුළුවන්. නැත්නම් Google Drive හරහා මේක යවන්නත් පුළුවන්. නැත්නම් Mega Cloud එක හරහා යවන්නත් හැකියාව තියෙනවා. ඒ වගේ යවට මෙන්න මේක export කරගෙන file ටික ජමා ගැනීමේ හැකියාව තියෙනවා. right? ඊළඟට අපි කතා කරමු. මෙතන වෙලා කතා කරපු හැමදේම සංක්ෂිප්ත කරලා right? සාරාංශ කරලා තමයි මෙතනදී මම කියන්නේ. දැන් අපි logo design එක කියන්නේ මොකද්ද? logo design කරන්නේ කොහොමද? අපි concept plan හදාගන්නේ කොහොමද? logo sketch නිර්මාණය කරන්නේ කොහොමද කියලා මේ වගේ ගොඩාක් කතා කරුණු සාරණ සම්බන්ධ සාකච්ඡා කරා.
right. ඉතින් මෙතනදී මම ඔයාලට තවත් සාරාංශයක් දෙක කියන්නම්. අපි ලෝගෝ නිර්මාණය කරනකොට නිවැරදි ක්‍රම හඳුනා ගන්න ඕන. ඒ කියන්නේ නිවැරදි ක්‍රමයකට ප්‍රොෆෙෂනල් විදියට මේක ඇටච් කරලා අපි ඩිසයින් එක කරන්න ඕන. ඒ වගේම අනන්‍ය වූ නිර්මාණයක් වෙන්න ඕන. right. ඒ ආයතනයකටම අනන්‍ය වූ ඒ ආයතනයේම අපිට අයිඩෙන්ටිෆයි එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දකින්න එක්කනට ඒක ආයතන ගැන ආයතනයේ අරමුණ සහ ආයතන ලබා දෙන සර්විස් ගැන පුළුල් අවබෝධයක් ලබා දෙන්න විදිහට නිර්මාණශීලී වෙන එකක් වෙන්න ඕන. ඒ වගේම වර්ණ එකක දෙකට සීමා වෙන්න ඕන. right. මම කලින් කිව්වා වාට පුළුවන් වර්ණ 4කට අවම වර්ණ 4කට හරි 6කට හරි සීමා කරන්න කියලා ලෝගෝ ඩිසයින් කරනකොට වර්ණ 6කට වඩා නම් යන්න එපා තේරුමක් නැහැ. යවන්න එපා. එතකොට අමාරුයි උතන මොකද ඒක ලෝගෝයක් වෙන්න ඇතකොට ඒක තොරණක් වෙනවා. right. ඒ නිසා ඔයා ඒක මතක තියාගන්න වර්ණ 1කට 2කට සීමා කරලා නැත්නම් 4කට සීමා කරලා ඔයා ලෝගෝ ඩිසයින් කරන්න ගන්න ඕනේ. ඒ වගේම ඒක දකින්න කනට ප්‍රියනවාප වෙන්න ඕනේ. දකින්න කනට ඒක තේරුම වගේ මේක හැම දෙයකින්ම තේරුමක් සහ අනන්‍යතාවයක් ආයතනයේ අනන්‍යතාවයක් වෙන්න ඕන. දකින්න කනට දකුණු කළු වෙන්න ඕන. නැත්තම් ඒක තේරුමක් නැහැනේ. ලොක් එක හරියට හදා නැත්තම් තේරුමක් නැහැ. ඒක නිකන් ඔහේ ටෙස්ට් එකක් දාලා තියෙනවා නම් ඒක ඇත්තම තේරුමක් නැහැනේ. ඔයා උනත් දකින්න ඕන. දැන් ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා ලෝගෝ සමාන ලෝගෝ දකින්න දැකලා ඇති. ඒක කිසිම තේරුමක් නැහැ. AI එකෙන් ජෙනරේට් කරපුවා කියලා හොයන්න පුළුවන්. කිසිම අර ප්ලෑන් එකක් අතුව ඩිසයින් කරපුවානේ මේ කියලා වට හොයා හිතා ගන්න පුළුවන්. right. ඉතින් ඒ වගේ නැතුව ඒ වගේ ඔයා කරන්න ඕන. right. ඉතින් ඒ වගේම තමයි පරිශීලකයෝ. right. ඔඩියන්ස් එකට යන තීරණය කරන්න ඕන. ලෝගෝ ඩිසයින් කරන්න යනකොට අනිවාර්යයෙන්ම ඒ ආයතනයේ ෆෝකස් මම කලින් කිව්වා. මම ඒ ආයතනයේ ෆෝකස් කරන ඔඩියන්ස් එක සම්බන්ධව ඔයා හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ ඔඩියන්ස් එකටම ඔයා කතා කරන්න ලෝගයක් කරා. right. ලෝගෝ එකක් කියන්නේ සංවේදන මාධ්‍යයක්. ග්‍රැෆික් ඩිසයින් කියන්නේ සංවේදන මාධ්‍යයක්. ඒ අතර ලෝගෝ ඩිසයින් කියන්නේ ඒ සංවේදන මාධ්‍යයේම එක කොටසක්. ඒ නිසා මේකත් සංවේදන මාධ්‍යයක් තමයි. මේ ලෝගෝ එක දකිනකොට ඒ ආයතන ගැන අවබෝධයක් ඉන්න ඕන. ඒ ආයතනයේ අරමුණ පැහැදිලි වෙන්න ඕන. බලන එක්කනට ඒක තමයි මෙතනදී ඒ ඉලක්ක කරන පරිශීලක ප්‍රමාණයට මේක යවන්නත්. ඒ කියන්නේ ඒක සැටිස්ෆයි වෙන්නත් ඕන. හරි. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අඳුම් ෂොප් එකකට මේක ඩිසයින් කරනවා නම් ඒ අඳුම් ෂොප් එකේම ඇදලා ඉන්නේ අඳුම් ෂොප් එකටම එන කස්ටමර්ස්ලාට ඒක ඒ ලෝගෝ එක දැක්කම පට්ට ෆීල් එකක් එන්න ඕන. ඒ කියන්නේ මේකට ඒක බ්‍රෑන්ඩ් එකක් එන්න ඕන. ඒක මත හිටින්න ඕන. ඒකයි මෙතනදී කියන්නේ. right. ඊළඟ කාරණේ තමයි කලින් කීප එකේම තමයි සාරාංශයක් තියෙන්නේ. ඉතින් මොකද්ද? ඩිස්කවරි එක, කන්සෙප්ට් එක, ඒ වගේම කන්සල්ටින් එක, ඒ කියන්නේ ලෝගෝ නිර්මාණය කිරීම, ඒ වගේම පොලිෂ් කිරීම, ලෝගෝ එක නිර්මාණය කරලා ඒක ෆයිනලයිස් කිරීම සහ ඩිලිවරි කිරීම. right. එන්න ඔය මතක තියාගන්න. එතකොට අපි ලෝගෝ නිර්මාණය කරන්න යනකොට ස්ටෙප් අපිට 5ක් තියෙනවා. ඒ ස්ටෙප් 5 සම්පරිපූර්ණ වෙන්න ඕන. සමස්ත ලෝගෝ එක අපි ෆයිනලයිස් වෙන්න ඉවර වෙන්න. right. මොකද්ද? අනවත මම කියන්නම් ඩිස්කවරි එක. ඒ කියන්නේ මේක අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය කරලා ප්ලෑන් නිර්මාණය කරන්න ඕන. ඒ වගේම කන්සෙප්ට් එක. කන්සෙප්ට් එක නිර්මාණය කරන එක අපි ප්ලෑන් එක නිර්මාණය කරන්න ඕන. ඒ වගේම කන්සල්ටින්. කන්සල්ටින් කියන්නේ අපි ලෝගෝ එක ඩිසයින් කරන්න පටන් ගන්න ඕන. ඒ වගේම පොලිෂ් කරනවා. පොලිෂ් කරනවා කියන්නේ අපි නිර්මාණය කරන ඩිසයින් එකේ තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කරලා ඒක ක්ලීන්ලි අපි ෆයිනලයිස් කරනවා. ස්මූත් කරලා ඒක ෆයිනලයිස් කරනවා. ඒක තමයි අපි පොලිෂ් කරනවා කියන්නේ. ඒ වගේ පොලිෂ් කරලා අවසානයේ අපි ඒක ක්ලයන්ට්ට බාර දෙනවා. ඒක තමයි ඩිලිවරි කියන්නේ. මෙන්න මෙතනදී කන්සෙප්ට් කෙනෙක්ගෙන් තව කාලයක් ඇඩ් වෙන්න ඕන. මෙතනදී අපි කරන්න ඕන ඒක අපි හදාගන්න කන්සෙප්ට් ප්ලෑන් එකේ ක්ලයන්ට් ප්ලෑන් එකක් එවන්න ඕන. මෙන්න මේ විදිහට තමයි හදන්නේ. මේක හදන්නද කියලා යාගෙන් අප්‍රූව් එක ගන්න ඕන. එතනදී මෙන්න තව කාලයක් ඇඩ් වෙනවා. ස්ටෙප් 6කින් අපි මේක ඉවර කරන්න ඕන. ඒක මතක තියාගන්න. අවසාන වශයෙන් සරල බවට ගන්න ඕන. ඒ වගේම අර්ථවත් කරගන්න ඕන. මතකේ රැඳෙන ලෝගයක් වෙන්න ඕන. ඒ වගේම බ්‍රෑන්ඩ් එකකට ගැලපෙන ලෙස නිර්මාණය කරන්න හදන්න ඕන. ඒ වගේම ඕනෑම ප්‍රමාණයකට ගැලපෙන විදිහට ඒක ඩිසයින් කරගන්න ඕන. right. ඉතින් ඔන්න මම ඔයගොල්ලෝ කියපු විදිහටම ලෝගෝ ඩිසයින් සම්බන්ධ සම්පූර්ණ පුළුල් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වෙනකන් ඔයාලා මාත් හඳලා හිටියා. ඇත්තම ගොඩාක් ස්තුතියි. ඉතින් මේක වීඩියෝ එක තව සමහර කට්ටිය මගෙන් ස්කිප් කරලා යන්න ඇති. සමහර කට්ටිය මේක බලන්න නැතුව නිකම්ම විස් කරලා යන්න ඇති. ඒක මගේ කියවන විතරනේ. ඉතින් මේ සම්බන්ධව මොනවද ප්‍රශ්න ගැටලු තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරලා අහන්න. right. නැත්නම් WhatsApp message එකක් දාලා අහන්නත් පුළුවන්. මම උදව් කරන්න. මම ඕගලන්ට දැන් මේක මම තියරි විදිහට මම කියලා දුන්නේ. මම මේක ප්‍රැක්ටිකලි ඕන කරලා පෙන්නන්නම්. මම ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගලන්ට ප්‍රැක්ටිකලි ලෝගෝ එක ඩිසයින් කරලා පෙන්නන්නම්. ලෝගෝ එක ඩිසයින් කරලා ප්‍රැක්ටිකලි අපි බලමු මොකද්ද ලෝගෝ එකක් කොහොමද හදන්නේ, හොඳ ලෝගෝ බ්‍රෑන්ඩින් කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු ඊළඟ වීඩියෝ එකේදී. ඒ වගේම මම තවත් වීඩියෝ එකක් කරන්නම් ලෝගෝ ඩිසයින් කරලා ඒක ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඉදිරිපත් කරනවා. මම කලින් කිව්වනේ ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඉදිරිපත් කරලා කොහොමද ක්ලයන්ට් යවන්නේ කොහොමද කියලා ඒක හදාගන්නේ කොහොමද කියලා මම පැහැදිලි වීඩියෝ එකක් කරන්නම්. ඒ කියන්නේ බ්‍රෑන්ඩින් ලෝගෝ බ්‍රෑන්ඩින් ප්‍රසන්ටේෂන් එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒ කියන්නේ මේ සීරීස් එකේම විතර වීඩියෝ දෙකක් එන්න තියෙනවා. එකක් ප්‍රැක්ටිකල් ලෝගෝ ඩිසයින් සම්බන්ධව, ඒ වගේම දෙවෙනි එක තමයි ලෝගෝ බ්‍රෑන්ඩින් ප්‍රසන්ටේෂන් නිර්මාණය කිරීම සම්බන්ධව. ඒ වීඩියෝ දෙකක් එනවා. ඒ නිසා අනිවාර්යයෙන් subscribe කරලා
bell icon click කරලා තියාගන්න notification එක ගෙන්න ගන්න. මතකතුව මේ වීඩියෝ එක අනිවාර්යෙන් යාළුවෝ අතර share කරන්න මතක කරන්න එපා. මොකද මම හැම කතා කරපු හැම තප්පරයකදීම ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා. ඒකට වාගේ දක්වන කෘතజ్ఞ සැලකීම තමයි තවත් කට්ටියට මේකේ දේ ඉගෙන ගන්න share කරන එක. ඒ වගේම subscribe කරන එක. මොකද ඔයා දාන subscribe එකෙන් ඔයා දාන like එක මට අමතකුණා කියන්නේ like එකක් දාන්න. මේකෙන් තමයි මගේ channel එක grow වෙන්නේ. තවත් එතකොට මේ වගේ තවත් ගන්න දේ හැමදේම තවත් කට්ටිය අතට යනවා. ඔයගොල්ලෝ කරන ලොකුම උදව්ව තමයි ඒක. අනිවාර්යයෙන් ඒක කරන්න. ඉතින් මේ සම්බන්ධව මම ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉදිරි වීඩියෝ දෙකකුත් හමු වෙමු. එතෙක් වා සුදනාටම සුබම සුබ දවසක්.